we can't make money from a volatile market. අපිට ඇත්තටම chart එක බලනවාම ඉස්සරහින්ද news එක උනත් කියන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. පම්ප් එකක් ගන්න පුළුවන්. week එකක් වගේ ගහලා 74 තමයි මගේ කියන්නේ යටම මට දැනට පේන levels වලින් යටටම යන්න තියෙන්නේ. right guys, welcome. ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා අද BTC update එක, Bitcoin update එක. ඉතින් ප්‍රබුද්ධ සර් එක්ක Bitcoin update එකක් අන්තිමට කරේ මාස එකමාරකට පස්සේ. ඉතින් ඔන්න නැවත වරක් ඔයාලට පොඩ්කාස්ට් වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. අද අපි දෙන්නගේ ඒ කියන්නේ Bitcoin සම්බන්ධ තියෙන prediction එක ඉදිරිපත් කරනවා. මට තියාගෙන මේ predictions අපි මාකට් එකට කරන්න ඕන රියැක්ට් කරන එක. නමුත් අපිත් අපේ ප්‍රෙඩික්ෂන් එක ටේබල් එකකින් ගෙනල්ලා තියෙනවා. ඔයාලට ඒ අනුව ඩිසිෂන්ස් මේක් කරන්න මේක කරන්න පුළුවන්. ඔයාලගේ ඉන්ෆර්මේෂන්ස් බලලා. එතකොට අපි නම් වැඩි කතා නැතුව ඇනලිසිස් පාර්ට් එකට බහිනා කරපුවස නැත්නම් මොනවද කතා කරන්න තියෙනවද කොහොමද? අපි ඇනලිසිස් පාර්ට් එකට මම ඔව්නේ. දැන් සාමාන්‍ය සෙන්ටිමන්ට් එක මොන වගේ එකක්ද තියෙන්නේ ඔයාට අනුව? කියන්නේ මේ වෙලාවේ Bitcoin දැන් අද මේ දවස ගත්තාම ජනවාරි 17 හරි Saturday. එතකොට මේ වෙද්දි Bitcoin එකේ price එක ඔයාලට පේනවා මගේ chart එකේ ඔයාලට පේනවා 95207යි. හරිද? Bitcoin price එක 95207යි. ඉතින් මේ වෙද්දි මගේ analysis part එකත් මම ඔයාලට ගේන්නම්. ප්‍රොසෙස් එකක් බලමු. sentiment වල කියන්නේ අපි analysis වර්ග අපි කොටස් කීපයකට ගන්න පුළුවන් නේද? හරි sentiment analysis, technical and fundamental විදියට. ඒතර sentiment එක පැත්තෙන් ගත්තම ප්‍රොසෙස් මොන වගේ sentiment එකක්ද තියෙන්නේ? personal view එක පැත්තෙන් කියන්නේ පස්ස අපි news related යන්නලෝ. ඒ කියන්නේ දැන් මේ අපිට sentiment එක ගත්තාම ඒ කියන්නේ ඕන දැන් මේ risk asset classes නේ. ඒතර මේකෙදි අපි බලන්න ඕනේ ඇත්තටම කොහොමද මේ investors ලගේ සල්ලි තමයි මේවට වැටෙන්නේ. නැත්නම් අර ට්‍රේඩර්ස් ලගේ සල්ලි වලින් නෙමෙයි මේවා පම්ප් ඩම් වෙන්නේ ලොකුවට. ඒ ලොං ටර්ම් ලොකු ඩිරෙක්ෂන් එකක් තීරණය වෙන්නේ හැමතිස්සෙම දරසර ඉන්වෙස්ටර් මනි වලින්. ඒතකොට දැන් අපි දැන් US ඉකොනොමි නේද අපි මේන් ඉකොනොමි එක. of course. ඒතකොට US ඉකොනොමි පැත්තේ ගත්තොත් එහෙම දැන් ජෙරම් පවෙල් මම හිතන්නේ මේ 2026 මැයි වලදී අයින් වෙනවා. එයාගේ එක්ස්පයර් වෙනවා කාලේ. ඉතින් ඒක ලොකු ඩිසිෂන් එකක්. මොකද අපි දන්නවා US ප්‍රෙසිඩන්ට් and පවෙල් අතර ලොකු යුද්ධයක් තියෙනවා. ඉතින් එයාගේ එක්ස්පයර් වෙනවනේ කාල සීමාව. දෙන්නගේම ඊගොකුත් තියෙනවා ලොකු. ඊගොකුත් තියෙනවා. ඒතර පොඩි අර කාලයක් හම්බ වෙනවා මේ සීට් එක හිස් වෙන කාලයක්. ඉතින් සාමාන්‍යයෙන් දැනට තියෙන නිවුස් ටික අපි ස්ටඩි කරාම අපිට දැනෙන දේ තමයි Q1 Q2 ඒ කියන්නේ පළවෙනි කාර්තුවත් දෙවෙනි කාර්තුවත් අතර රේට් කට් එකකට වගේ යයි කියන එක. ඒත් 25 බේසිස් පොයින්ට් වලින් 25 බේසිස් පොයින්ට් කියන්නේ 0.25ක වගේ. නමුත් අර ලේබර් මාකට් එක ඒ කියන්නේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක සාමාන්‍ය අන්එම්ප්ලොයිමන්ට් රේට් එක අඩු වුණොත් ඒ කියන්නේ අන්එම්ප්ලොයිමන්ට්ස් නැහැ ඒ කියන්නේ රැකියා විරහිත අය අඩුයි. එහෙම වුණොත් දිගටම ඒක ලොකු පොයින්ට් එකක් වෙනවා ෆෙඩ් එකට රේට් කට්ස් කීපයක් කරන්න. දැන් ඒ ජොබ් මාකට් එක ගොඩක් කූල් ඩවුන් වුණොත් ඒ කියන්නේ හොඳ ජොබ්ස් ටිකක් හැදිලා තිබ්බොත් එහෙම මෙයාලා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ බොහෝ ඉඩකට තියෙන රේට් කට්ස් කීපයක්ම කරන්න මේ අවුරුද්ද. ඒක අර ඉකොනොමිස්ලා කියන විදිහට සාමාන්‍යයෙන් 2 to 3 වගේ යන්නත් පුළුවන්ලු. ටයිම්ස් ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ ජොබ් මාකට් ඒ තරම් කූල් වුණා. හැබැයි ඉතින් මෙහෙමයි මේ දැන් අපි කතා කරන්නේ ජනවාරි 2026 මුල. මේ මාකට්ස් අපිට මෙහෙම අවුරුදු ගණන් මාස 6 ආර්ථික වශයෙන් මේ ප්‍රෙඩික්ට් කරන්න හරි අමාරුයි. මොකද මේවා හරි ලික්විඩ්. ඒ කියන්නේ මේවා හරිම වෙනස් වෙන සුළුයි. මේ ට්‍රම්ප්ගේ පැවැත්මත් එක්ක කොහොමත් භයානකයි. ඇග්‍රෙසිව්. ඉතින් අර අපි මම නිකන් සෙන්ටිමන්ට් පැත්තෙත් කිව්වොත් එහෙම දැනට ඇත්තටම සෙන්ටිමන්ට් පැත්තේ තියෙන උදාහරස US ඉකොනොමි එකේ රේට් කට්ස් කීපයක් කරයි කියන අදහස තමයි. ඒතකොට රේට් කට්ස් කීපයක් කරද්දී අපි දන්නවා ලෙන්ඩින් මනි වලනේ ඒක අඩු වෙන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක. ඒතකොට ගොඩක් සල්ලි ගන්න පුළුවන් අඩු ඉන්ට්‍රස්ට් එකකට පොලියකට. ඒතකොට ඒ හම්බෙන සල්ලි ටික අනිවාර්යෙන්ම ආයෝජනය වෙන්නේ මේ වගේ රිස්ක් එකකට ඉතාමත් හොඳ ගුණිතයක් දෙන රිවෝඩ් එකක් දෙන දේවල්. ඒකේ උදාහරණයක් Bitcoin. S&P 500 ඉන්ඩෙක්ස් වල වගේ ස්ටොක්ස් වල වගේ තමයි. ඉතින් ඒ හින්දා අපිට මේ අවුරුද්ද රේට් කට්ස් එක්ක මම බිලීව් කරන්නේ පොසිටිව් සෙන්ටිමන්ට් එකක් මේ රිස්ක් ඇසෙට්ස් වල දී කියන එක. හැබැයි මෙහෙමයි තවත් කාරණා තියෙනවා. ඉතින් අර ඕකට අනිත් පැත්තට කියනවා දැන් අර টොප් අවුට් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ඇවිල්ලා ඕවර් සැචුරේටඩ්. ඒ කියන්නේ ඕවර් බෝට්. එතකොට ස්ටොක්ස් අපි ස්ටොක්ස් සහ කමියුනිටිස් පැත්ත වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ඒ කියන්නේ මොකද මේකත් එක්ක ගත්තාම මේ අපි කම්පෙයාර් කරමු පොඩ්ඩක්. වීඩියෝ එක අවසන් ගන්න කම්පෙයාර් කරමු. නමුත් ඒ සම්බන්ධ තියෙන ඕවරෝල් අයිඩියා එක අපි ඊළඟ වෙන වීඩියෝ එකකට ගන්නවා.
අපි මුලින්ම කතා කරමු BTC වල කොයි වගේ ඉම්පැක්ට් එකක් වේද කියලා. නමුත් කම්පෙයාර් කර කර යමු. හොඳ වෙයි කියලා. ඔව් මේ එතකොට ප්‍රොෆෙසර් හිතන්නේ රිස්ක් ඇසෙට් වලට වැඩි සම්භාවිතයක් තියෙයි සහ ඉන ස්ටොක්ස් ගෝල්ඩ් වගේ දේවල් ගත්තොත් එහෙම ඕවරෝල් ඩවුන් වගේ දෙයක්ද නෑ මේ යන විදිහට කොහොමත් අපිට දැන් ගෝල්ඩ් ඇප්‍රීෂিয়েෂන් වුණානේ ඒක මම හිතන්නේ රැලි වෙනවා මේ 2026 දක්වා රැලි වෙනවා ඒකට හේතුව ගවර්න්මන්ට්ස් සෙන්ට්‍රල් බැංක්ස් හෙවිලි බයි කරන ඇසෙට් එක දැන් වෙලා තියෙන්නේ ගෝල්ඩ් ඔව් next silver already 2027 3 times ගියා හැබැයි BTC මේ ගිය අවුරුද්දේ සාපේක්ෂව පොඩි ඩයිවර්ජන්ට් එකක් වුණා ගෝල්ඩ් එච්චර ඇප්‍රීෂিয়েට් වෙද්දී බිට්කොයින් පොඩ්ඩක් ඩවුන්වර්ඩ් ඔව් ඉතින් මගේ සෙන්ටිමන්ට් එක තමයි ගෝල්ඩ් නම් බුලිෂ් සුපර් බුලිෂ් ඒක ප්‍රශ්නයක් නෑ සිල්වර් සුපර් බුලිෂ් BTC ගත්තොත් එහෙම BTC ගැන දැන් මං ඉන්න කියන්නකො දැන් මගේ සෙන්ටිමන්ට් එක ඕවරෝල් බුලිෂ් හැබැයි ෂෝට් ටර්ම්ලි මොකද මම චාර්ට් එකේ පෙන්නුවොත් එහෙම ඒ කියන්නේ දැන් අපි හැමතිස්සෙම මේ තීරණ ගන්න ඕනේ මාර දරස මුලින්ම කතා කරා රියැක්ටිව් වෙන්න ඕනේ හරිද ඒ කියන්නේ මම බුලිෂ් වෙන්න ප්‍රධාන කාරණා තියෙනවා දැන් මම කිව්ව සෙන්ටිමන්ට් එකෙන් ඒකට හේතුව මම බලාපොරොත්තු වෙනවා මම හිතනවා Q1 Q2 අතර රේට් කට් එකක් වෙයි කියලා. ඒක කාටද පොසිටිව් වෙන්නේ BTC වලට. රේට් කට් හැමතිස්සෙම පොසිටිව් වෙනවා BTC වලට. ඊළඟට පවල් ජොබ් මාකට් පවල් ඊට පස්සේ ජොබ් මාකට් එක කූල් ඩවුන් වුණොත් එහෙම රේට් කට්ස් තියෙන වෙන්න දින සම්භාවිතාවය වැඩි වෙනවා ඒක කාටද පොසිටිව් වෙන්නේ වෙනවා කියන අදහස් කරන්නේ මේ හොඳට ජොබ් ඒ කියන්නේ විරකියාව අඩු වෙනවා කියන එක අඩු වෙනවා කියන එක ඒක කාටද පොසිටිව් වෙන්නේ BTC වලට ඒතකොට දැනට මොකද අපි උදාහරණ මතයේදී මේ ප්‍රෙඩික්ෂන් එක අපි දුන්නා මෙන්න මේ දවස්වල අපි දුන්නනේ මෙන්න මෙතෙන් අපි වැටේ කියලා අපි කිව්වනේ මෙන්න මේ most probable area එකට ඒ වගේ ෂෝට් වුණා දැනට මම ඔයාලට ඒ දවස්වලත් කිව්වා ඒ වීඩියෝ වලදී අපි බුලිෂ් වෙන්නේ ඇක්ෂන් එකක් එක්ක. දැනට මම බුලිෂ් වෙන්න ඇක්ෂන් දෙකක් දකිනවා මේකේ. පළවෙනි එක තමයි මෙයාගේ තියෙන මේජම bearish trend line එක බ්‍රේක් වෙලා තියෙනවා. හරිද? හැබැයි මෙන්න මෙතන මේ level එක කැඩලා තියෙනවනේ. මෙන්න මෙයා බ්‍රේක් කරා. දැන් බුලිෂ්. හැබැයි මේක සුපර් බුලිෂ් නෑ තමයි. තාම මේ ෆ්ලැග් පැටර්න් එකේ යන්නේ. ඒතර මේ ෆ්ලැග් පැටර්න් එකේ මෙන්න මෙහෙම ගිහින් bearish වෙන්න පුළුවන්. ඒතර මේක මම සුපර් බුලිෂ් විතර දකින්නේ කොයි වෙලාවක හරි මෙන්න මේකත් බ්‍රේක් කරොත් එහෙම මට හිතෙනවා සෙන්ටිමන්ට් එක ගොඩක් වෙනස් වෙයි කියලා. හැබැයි මතක තියාගන්න මෙන්න මෙතනින් මේ වගේ ඩ්‍රොප් එකක් වෙන්නත් පුළුවන්. මම ෆුලි ඇග්‍රී වෙනවා ප්‍රොෆෙසර්. දැන් ගිය පාර අපි පොඩි මත වේදාත්මක තැනක් මම දැක්කා. නමුත් මේ chart එකත් එක්ක ගත්තාම ප්‍රොෆෙසර්ගේ chart එකත් එක්ක ගත්තාම මේකත් එක්ක මම ෆුලි ඇග්‍රීබල්. දැන් මගේ chart එකට මම යන්නම් එහෙම. මේ තියෙන්නේ මගේ ඇනලිසිස් එක මම මේක සම්බන්ධ වීඩියෝස් TikTok Facebook එහෙමත් දාලා තියෙනවා. ඔයාලා දකින්න ඇති මේ වීඩියෝ එක YouTube එකේ නම් බලන්න දකින්න ප්‍රථම වතාව. ඉතින් බලන්න මගේ ඇනලිසිස් එකට අනුව මම කියලා තියෙන්නේ සහ කියන්නේ මෙන්න මේ අපි මෙතන ඔයාලා බලනවා හොඳ සෝන් එකක් තියෙනවා මේ. හරිද? මේ උඩ ඇඳලා තියෙන අලු පාට ඇෂ් කලර් සෝන් එකක් තියෙනවා. මේ සෝන් එකට රියැක්ට් කරන්න ලොකු සම්භාවිතයක් තියෙනවා කියන එක තමයි මම ඉන්නේ. සහ ප්‍රොෆෙසර්ගේ මේ ෆ්ලැග් එක තියෙනෙත් මෙන්න මේක ඇතුළමයි. මම මේ ෆ්ලැග් එකත් ඔහොම ඇඳ ගන්නම්. ඒතර ඔයාලට අයිඩියා එක ක්ලියර්. මගේ එකත් එක්ක මම සම්පූර්ණ මේ ප්‍රොෆෙසර්ගේ ඇනලිසිස් එක හයිබ්‍රිඩ් කරනවා කියන්නේ ඒකට මුසු කරන මික්ස් කරනවා හොඳේ. එතකොට ඔයාලට පේනවා දැන් ප්‍රොෆෙසර්ගේ chart එක මෙන්න ප්‍රොෆෙසර්ගේ chart එක හරි මේ තියෙන ප්‍රොෆෙසර්ගේ ෆ්ලැට් එක මේ ෆ්ලැග් පැටර්න් එක දැන් ඔන්න ඒ ෆ්ලැග් පැටර්න් එක අඳගෙන තියෙන්නේ. ඉතින් ප්‍රොෆෙසර් කිව්වා වගේ මට කියන්න තියෙන්නේ මට දැන් ඇත්තට මේ ප්‍රොෆෙසර්ගේ chart එක ළමයි මේ මම දැන් තමයි දැක්කේ. ඒ කියන්නේ අපිත් එක දැන් අපි පොඩ්කාස්ට් එකේදී දැන් තමයි දැක්කේ. නැත්නම් අපි මේ කලින් කතා කරන්න එහෙම දෙයක් වුණේ නැහැ. හරිද? කියන්නේ කවුරු හරි කෙනෙක් ඒක මේ එහෙම හිතන්න පුළුවන් නිසා කිව්වේ. ඉතින් බලන්න ඇත්තට මේක කියන්නේ වෙන්න chance එක වැඩි නේ. දැන් මෙතන මේ ඒ කියන්නේ coincidence මෙහෙම වෙනවා කියලා කියන්නේ. අර මෙතන වෙන්න chance එක වැඩි. දැන් ප්‍රොෆෙසර් කිව්වා ලස්සන කතාවක් මෙන්න මෙතන සුපර් බුලිෂ් කතාවක්. හරිද? එයාගේ කී මෙන්න මේ විදිහට දැන් මමත් මේක දැක්කා. මම මේක දීලා තියෙනවා. මෙන්න මෙතන ඇත්තට මේ ප්‍රොෆෙසර් එතන අදහස් කරේ මෙතන දැන් මගේ ඇනලිසිස් එක කරනවා මේක ascending triangle එකක් තියෙන්නේ. ළමයි පේනවද මේ ascending triangle එකක් තියෙන්නේ. හරිද? මේ ascending triangle එක තමයි තියෙන්නේ මේ ascending triangle එක තමයි තියෙන්නේ. හරි? ඔය ascending triangle එක. හරි? ඔය ascending triangle එක දැන් break කරලා තියෙන්නේ. මේ ascending triangle එක break කරපුවාම 68% probability එකක් තියෙනවා මාකට් එක මෙන්න මේ වගේ movement එකක් දෙන්න upside. මේ retest එකක් ඉන්නේ. හරිද? ඒ කියලා කියන්නේ මාකට් එක 1,50,000ට යන්න 68% probability එකක් තියෙනවා.
හරිද? ඒ කියන්නේ මේ වගේ අවස්ථාන් 100ක් ගත්තොත් එහෙම ඕන chart එක ගිහින් බලන්න 100ක් ගත්තොත් එහෙම 68ක් 70ක් වෙලා ඇති මේක උඩට ගිහින් තියෙන මේ වගේ උසකින්. හරි දැන් මේකෙන් කියනවාද මේක මේ Bitcoin උඩට යනවාමයි කියලා නෑ. ඒ 130 දැන් ගිහින් නෑනේ. හරි ඒක තමයි මේ මාකට් එකේ හැටි. වැඩ කරන විදිහ හරිද? ඉතින් දැන් කට්ටිය කමෙන්ට් දාන්න පුළුවන් ප්‍රොෆෙස. ඔයා දැන් උඩට ගියප් වලට ගත්ත ඔක්කොම හරියට කියලා. නැහැ. මේක ඇවිල්ලා මේ ටයිම් ෆ්‍රේම් සම්බන්ධයක්. මේක මේ ටයිම් මේ ලයින් එක උඩ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් මෙතන. මේක උඩ හෝල් කරන තාක් මෙයා ඊළඟ ටාගට් එක වෙන්නේ මේ 1 ඒ කියන්නේ 1,500,000 මේ ඩොලර්ස් තමයි මේක ඊළඟ ටාගට් එක වෙන්නේ මේ මෙන්න මේ කොළ පාට ලයින් එක හෝල් කරනකම්. ඒ කොළ පාට ලයින් එක හෝල් කරන්නේ නැතු මෙයා අය මෙන්න මේ ඇසෙන්ඩින් ට්‍රයැන්ගල් එක ඇතුළට වැටුනොත් එහෙම ඒ කියන්නේ මේක ඇතුළට වැටුනොත් එහෙම මෙයා අර ප්‍රබුද්ධ කිව්වා වගේ මේ ෆ්ලැග් පැටර්න් එකේ ගිහින් හරිද ෆ්ලැග් පැටර්න් එකට ගිහින් මෙන්න bearish පැටර්න් එක තමයි එතන හදන්නේ. ඒ කියන්නේ ඊළඟ ටාගට් එක වෙන්නේ 79933. පැහැදිලි තමයි මේ 79933 ඇයි එයාට අර සුපර් බුලිෂ් වෙන්න හම්බුන්නේ නැහැ අර පුස්ස කිව්ව කතාව. සුපර් බුලිෂ් වෙන්නේ යා මෙන්න මේක හෝල් කරන තාක් ඉන්න තාක් සහ මෙන්න මේ උඩ තියෙන ෆ්ලැග් පැටර්න් එකේ මේ උඩ තියෙන රෙසිස්ටන්ස් එකත් කඩන යනවා කියලා කියන්නේ මම සුපර් බුලිෂ් මෙයා ඊළඟ ඩෙස්ටිනේෂන් එක වෙන්නේ ප්‍රොෆෙසර් මම හිතන්නේ ප්‍රොෆෙසර් පිළිගන්නේ 1,50,000 $105,000 ඩොලර් ප්‍රයිස් ටැග් එක තමයි ඊළඟ මේ ටාගට් එක වෙන්නේ. හැබැයි මේක මෙයාට එහෙම කරගන්න බැරුව හරිද? මෙයා මේ විදිහට හරිද? කන්සලිඩේට් වෙවි ඉන්නවා කියලා කියන්නේ එයා තවදුරටත් පහළට යන තියෙන සම්භාවිතාවය වැඩි. මේ ෆ්ලැග් පැටර්න් එක තුල ඉන්න කාලේ වැඩි වෙන්න එයා වැටෙන්න තියෙන chance එක වැඩි. එයා බුලිෂ් නම් එයා දැම්ම යන්න පටන් ගන්න ඕන. දැන් හැබැයි පටන් ගන්න තියෙන දැන් නාම නැහැ කියන්න බෑ. ඔව්. හරිද? මේ හරිම ක්‍රිටිකල් අවස්ථාවක ඉන්නේ. අපි මේ හරිම හොඳ වෙලාවක තමයි උස්ස වීඩියෝ කරන්නේ. තමරකට මේක එඩිට් කරලා දාද්දි මේ දවසක් විතර යනවානේ. එතකොට මේක උඩ පැත්තට බ්‍රේක් කරලා තියෙන්න පුළුවන්. මොකද අද ඔන්න මේ වීඩියෝ කරන වෙලාව මේ ඔයාලට පෙන්නන්න ළමයි කෙලින්ම Saturday 17th Saturday හරි නැත්නම් පස්සේ මේ ගියාට පස්සේ අපි හදලා අපි පොඩ්කාස්ට් කරන්න මෙහෙම ටයිමින් වලට අපි ගියසරේ හරියටම කරා වැටෙන්න ඉස්සෙල්ලා ගානට දැනුත් මේක අර කිව්වා වගේ ක්‍රිටිකල් මේ හරි කරේ අපි හරි උදාසක මේ හරියම කියනවා කලින් වීඩියෝ කරේ මේ හරි වගේ ඔව් දැන් මේ ඩේ කැන්සල් ඉන්නේ මම බලන්න කිව්වොත් ඔය මාසෙකමාරක් විතර ගිහින් තියෙනවා අර මේ උදාසක කිව්ව තමයි මම ඒක මේ මාර ඇග්‍රි මේ මොකද ෆ්ලැග් පැටර්න් එකේ ඉන්න තාක්කල් bearish ඒකට හේතුව මේක bearish ෆ්ලැග් එකක් ඔව් මේක bear flag එකක් මේක bear flag එකක් මේ හරි bear flag එකක් මේ සම්පූර්ණ මේ ඒ bear flag එක මේ ටෙක්නිකලි rules ගත්තොත් එහෙම මෙන්න මේ පාදේ තමයි ඊට පස්සේ යන්න තියෙන්නේ නේ ඕක තමයි මම ඔතන දාන්නත් එහෙම යන්න තියෙන හරියටම මගේ මේ 79000 මේ ප්‍රයිස් ලෙවල් අතරට එන්නේ. හරි. මගේ next target එකේ තියෙන Bitcoin එක 79933ක් if it couldn't hold this support. හරි. මේක hold කරගන්න බැරි වෙන්නත් ඕන මේක hold කරගන්න බැරි වෙන්නත් ඕන. ඊට 79933 කියන්නේ 80000 level එකට යනවා. හරි. ඒකත් hold කරගන්න බැරුව නිකන් හිතන්න ළමයි මේ මෙහෙම වෙලා හරිද මෙන්න මෙහෙම වෙලා ඔහොම වෙලා ඇවිල්ලා මෙතනටත් ඇවිල්ලා ඊට මෙතන උඩ නිකන් මෙහෙම පොඩි කන්සල්ටේෂන් මේ රේන්ජින් වෙනවා කියලා හිතන්න Bitcoin එක ඊට පස්සේ මේ 74000ට නිකන් කිස් කරලා වගේ යන්න පුළුවන්. පම්ප් එකක් ගන්න පුළුවන්. වික් එකක් වගේ ගහලා 74000 තමයි මගේ කියන්නේ යටම මට දැනට පේන ලෙවල්ස් වලින් යටටම යන්න තියෙන්නේ. මොකද මෙතන මේ ලික්විඩිටි ස්විප් එකක් වුණත් දීලා යන්න පුළුවන්. මේ මෙතන තියෙන යට තියෙන ස්ටොප් ලොස් ටික ලික්විඩිටි කරන් හරිද? ඊට පස්සේ හොඳ පොටෙන්ෂල් එකක් කියන්නේ හොඳ ස්ට්‍රෙන්ත් එකකින් මෙයාට යන්න chance එකක් තියෙනවා මේ 74000 73000 level එක range එකට ඇවිල්ලා. හරි. මොකද මේ මෙතන මේ පැත්තේ ඔයාලට ප්‍රොසෙසර් පේනවා මේ බාන් කොච්චර මේ එතන strong ද කියලා හොඳ zones එකක් තියෙනවා මේ. හරි. ඔය ඔන්න ඔය level එකට එන්න පුළුවන්. හරිම සරලයි. මේ show me the charts I will tell the news. කියවනේ අන්නේ අපිට ඇත්තටම chart එක බලපුවාම විශාල වෙනද නිවුස් එක උනත් කියන්න පුළුවන්. එන්න තියෙන මේ එහෙම දෙයක් තියෙනවා. නිවුස් එක අනුව chart එක කියන එක ලොකු දෙයක් නෙවෙයි. chart එක බලන නිවුස් එක කියන නම වෙන්නේ ප්‍රොසෙස්. ඒක අමාරුයි. හැබැයි මේක බැලුවට ඒක පේනවා. හරිද? මේ මම කතා කරේ bearish scenario එක. හැබැයි මේක අපි මෙතන ඉන්න තාක් ළමයි හොඳට මතක තියාගන්න. නැවත වරක් කියනවා. ඔයාලට emphasize කරන්න ඕන මේක. මෙන්න මේ ලයින් එක උඩ. හරිද? ඒ කියලා කියන්නේ $94383 උඩ ඉන්න තාක් හරිද? $94000 කියලා හිතන්නකෝ. $94000 උඩ ඉන්න තාක් අපි තව super bullish. short term short term. මේ මොකද Bitcoin වලට මට අනුව ප්‍රොෆෙසර් ලෝන් ඒ කියන්නේ long term කියලා කියන්නේ. long term කොහොමද bullish නේ Bitcoin කියන එක. මේ මට පේන විදිහට Bitcoin එක තාම මේ wave count එක complete කරගෙන යන ගමන් ඉන්නේ 1 2 3 4 5. අන්න.
හරි දැන් අපි ඉන්නේ ෆෝර්ත් වේව් එකේ අප්සයිඩ් යන ගමන් ඉන්නේ ෆෝර්ත් වේව් එකේ ෆුල් බෑක් එක යන ගමන් ඉන්නේ ෆිෆ්ත් වේව් එකක් යන්න chance එක තියෙනවා අනික මේ අර තව දෙයක් කියන්න ඕනේ මේ දැන් අර සමහර අය ඉන්නවනේ අපි හරි ඩිරෙක්ෂන් එකක් කියන්නේ කියන එක. ඔව්. ඒ කියන්නේ අපි අර මේ ඩිරෙක්ෂන් එකත් එක්ක මුරණ්ඩු වෙන්න හොඳ නැහැ. ඒ වඩිපුර මුරණ්ඩු වෙනවා කියන්නේ ට්‍රේඩ් එකේ නෙමෙයි. අපි හරිම ඩයිනමික් මිනිස්සුયો වෙන්න ඕනේ. ඩයිනමික් වෙන්න. ඒ කියන්නේ අපි අර මේ දැන් උදාහරණයක් විදිහට 94150. ඕකෙන් උඩ ඉන්නකම් අපේ තියෙන බුලිෂ් සෙන්ටිමන්ට් එක. හැබැයි ඔක පහලට ආපු ගමන් අපි අර මුරණ්ඩු ගම අයින් කරලා අපි මාකට් එකට අපිට ඕන විදිහට මාකට් මූව් වෙන්නේ නැහැ. අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. එයාගේ කරන ඇක්ටිවිටි රෙස්පෙක්ට් කරලා අපි බෙයාරිෂ් වෙන්න ඕනේ. බෙයාරිෂ් වෙන්න ඕනේ. අපි එහෙම අර මුරණ්ඩු වීගෙන මේ බුලිෂ්මයි බෙයාරිෂ්මයි කියලා ඉන්නේ නැහැ. ඔව් ඔව්. ඒතර ඒකයි අපේ අදහස හැමතිස්සෙම. We can't make money from a volatile market. ඒ කියන්නේ if we are not volatile, we can't make money from a volatile. You have to be volatile if you want to make money from a volatile market. volatile market එකකින් සල්ලි හම්බ ගන්න ඕන නම් ඔයාලා volatile කෙනෙක් වෙන්න ඕන. ආත් වෙනස් වෙන සුළු කෙනෙක් වෙන්න ඕන. වෙනස් සුළු market එකකින් සල්ලි හොයන්න. අනිවාර්ය. නැත්තම් බෑ. ඔයා නිකන් නෑ මම මේ තීරණෙ ඉන්නවා බිට්කොයින් ආගමක් කියලා හිතන් ඉන්නවා නම් එහෙම නෑ ඒ බිට්කොයින් උඩට විතරයි යන්නේ කියලා මේ ඔයාලට මේක සල්ලි හම්බ ගන්න බෑ. ඔයාලට වල ලොස් වෙනවා. හරි. අනික මේ තව දෙයක් කියනවනේ මේ අපි මේ BTC predictions දෙන්නේ දැන් මේ මං හිතන්නේ මේ ලංකාවේ මේ පළවෙනි වතාවට තමයි මේ උදර්ස අපි මේ වගේ වැඩක් වෙන්නේ අපි මේ long term predictions කියන එක. මොකද මේවා මේ පිටරට ඕන තරම් වෙනවා. මේ දෙන්නේ ඉන්වෙස්ටර් අයිඩියාස්. දැන් ඔයාලා හිතනවා මේ ට්‍රේඩින් අයිඩියාස් කියලා. මේවා ට්‍රේඩින් අයිඩියාස් නෙමෙයි. මොකද මේ BTC මාකට් එකත් එක්ක අපි දන්නවා අනිත් කොයින්ස් තව කොච්චර තියෙනවද ෆලෝ අප් වෙන. ඒකනේ. හරිද? ඒතර ඔයාලට මේකෙන් ගන්න පුළුවන් අදහසක් නේ ස්ට්‍රක්චර් ගැන long term දේවල් ගැන ඒවත් එක්ක ඔයාලගේ දේවලුත් එකතු කරලා මේක බෙනිෆිට් කරගන්න හැමතිස්සෙම. හරි මම හිතනවා වීඩියෝ එක අද අපිට කන්ක්ලූඩ් කරන්න පුළුවන් වෙයි කියලා මිස්. මොකද ගොඩක් කියවෙන්න ඕන මෙච්චර ඇත්තට මේකේ හරිය තව අපි කතා කරලා ලොකුවට වැඩක් නෑ කියලා හිතන්නේ. ලස්සනට වැඩේ වුණා විනාඩි 15ක් වගේ ඇතුළත අපි කියන්න තියෙන දේවල් ටික කිව්වා සහ බලන් ඉන්න අපේ ට්‍රේඩර්ස්ලා අපි ෆලෝ කරන් ඉන්න ට්‍රේඩර්ස්ලාට පුළුවන් මේ වගේ මොකක් හරි උදව්වක් කරන් ඔයාගේ ට්‍රේඩින් ලයිෆ් එකට කෙනෙක් සක්සස් කරගන්න අවශ්‍ය හෙල්ප් එක ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා. මේක තමයි අපේ අයිඩියා එක. හරි. අපේ කියන්නේ ටෙක්නිකල් ඇනලිසිස් එක මේක සහ අපි හිතන් ඉන්නේ මේ දේවල් ටික. හරිද? මේ වීඩියෝ පුරාටම අපි කිව්වේ මේ ටික ඉතින් අපිත් වෙනස් වෙනවා නම් ඊළඟ ගහන කැනල් එකෙන් ඔයාලත් වෙනස් වෙන්න. ඒකට ඇලිලා ඉන්න එපා. හරි. බිට්කොයින් මේ වෙලාවේ සුපර් බුලිෂ් වෙන්නත් පුළුවන්. සුපර් බෙයාරිෂ් වෙන්නත් පුළුවන්. it depends. හරි. මේ 94,000 උඩ ඉන්නකම් එයා සුපර් බුලිෂ් 94,000 බ්‍රේක් කරලා අර මම කියපු ඇසෙන්ඩින් ට්‍රයැන්ගල් එකට ඇතුළට ආවොත් බෙයාරිෂ් වෙන්න පටන් ගන්නවා. ඒකත් බ්‍රේක් කරලා කියන්නේ බෙයා ෆ්ලැග් එක යටපැත්තට බ්‍රේක් වුණා. ඒ කියන්නේ බෙයා ෆ්ලැග් කන්ෆර්මේෂන් ඒ කියන්නේ නවතිනකින් 74,000යි බිට්කොයින් එක. හරි? මේ ඕකේ. simple as that. අනේ යෝ ඒ කියන ඔයාලට මේ අර පුළුවන් තරම් ට්‍රේඩර් කෙනෙක් වුණාම අද දවසේ විශ්වාස කරන්න. හෙට දවසේ විශ්වාස කරන්නේ නැතුව. අද දවසේ මොකද්ද chart එකේ පෙන්වන්නේ? බුලිෂ් නම් බුලිෂ් වෙන්න. බෙයාරිෂ් නම් බෙයාරිෂ් වෙන්න. හෙට ගැන අපි කවුරුත් දන්නේ අද මතේ හෙට අද වුණාට පස්සේ ඒකේ ඒ මතේ ඉන්න. yes ඒක තමයි අපේ ඉතින් ඒක හොඳම උදාහරණ තමයි උස්සාර බෞගේ දැන් මාස දෙකකට විතර උඩදී වුණ ක්‍රෑෂ් එක. ඒ කියන්නේ ලික්විඩිටි ග්‍රැබ් එක. ලික්විඩිටි ඒ කියන්නේ නොදරම ලික්විඩිටි මේකක් වුණානේ ග්‍රැබ් එකක් වුණානේ. ගොඩක් ට්‍රේඩර්ස්ලා වොෂ් කරගත්තා වලට ඒ කියන්නේ ක්‍රොස් දාලා ස්ටොප් ලොස් දාපු නැති කට්ටියම ගොඩක් වොෂ් කරගත්ත ඉතින් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් තිබ්බා ස්ටොප් ලොස් දාන්න ට්‍රේඩ් ගන්න කරන්න දෙයක් තිබ්බා. ඔව්. මේ සයි කොච්චර ඉක්මනට රිකවර් වුණාද ඒක නේ? ඔව්. ඉක්මනට 30 මිනිත් 1 hour වගේ රිකවර් වෙලත් ඉවරයි. ලත් ඉවරයි. හරි. එහෙනම් අපි සෙෂන් එක වයින් අප් කරමු. Okay, thank you guys. Thanks for watching. See you in the next podcast. Bye.